Hi guys, ඉතින් ඔයාලට කොහොමද? මං අද ගෙනාවේ ලංකාවේ ඉඳන් ගේන්න ඕන දෙවෙනි vlog එක. හැබැයි මට ලංකාවේ ඉඳි vlogs හදාගන්න බැරි වුණා. දැන් මෙහෙට ඇවිල්ලා තමයි vlogs ටික අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම දැන් කලින් කියන්නම්. මේ වීඩියෝ එකේ දවස් දෙකක් තියෙනවා. මගේ ඩොකියුමන්ට් වගේක් හදන්න ඕන කරන දේවල් ගන්න යන දවසකුයි අපි කුරුස පල්ලේ යන දවසකුයි. මං ගේනවද නැත් මේ vlog එක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා හිටියේ. හැබැයි ඉතින් ලංකාවේ මගේ මෙමරිස් නේ. ඒ හින්දා මට හිතුණා ඉතින් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් බලමු මේ වීඩියෝ එක කොහොමද යන්නේ කියලා. මේ වීඩියෝ එකේ තනින් හිස් තියෙනවා. ඒ වලට sorry. මොකද මට වීඩියෝස් ගන්න බැරි වුණේ හින්දා. ඒ වුණාට මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරයි කියලා. එහෙනම් වීඩියෝ එක බලන්න. වෙනවද? ඒ දෙක විතරයිනේ. ආයි දිනා 10ට දියුල්ලක්. හා ඒක හරියට. එහෙනම් දියුල් එකේ. ඔයාට තොන්ද? එහෙනම් එකක් දෙන්න. අද ඩේ බ්ලොග් එකක් අම්මේ. හායි කියන්න. අපි ඩොකියුමන්ට් එක හදන්න ගිහපු වෙලාවේ කිව්වා ෆොටෝ එකක් ඕනේ කියලා. ඉතින් ඒකත් අරගෙන මම අම්මයි නෙල්ස් හදන තැනට ගියා. Tolong. Kau benar benar. Itin dan api kati mah kudu sepali yang gamang ini. Yang gamang ini. Hi Ken. Bye Ken. Bye bye. Bye bye. Apa ini nih? Enak. Hi guys. Ada අපි කොළඹ යන ගමන් ඉන්නේ. මේ දෙවෙනි දවස. අපි ඊයේ ගියා මගේ ඩොකියුමන්ට් එකක් හදාගන්න. ඒකට තව ඩොකියුමන්ට් එකක් ඕනේ කියලා. අද අපි කොළඹ යනවා එක ගමන්. අද සමහරක් විට අපේ යාළුවෙකුත් හම්බෙයි. යම්. ඔබ නේද මතුදාක මාලබන රම්මනි චාන්දනී පායලා සීත සලුවා මේ රාත්‍රියේ ජීවිතේ කොහෙද ගියේ? sorry lock. Hi. Aduh, pok. Ini kok tadi ini bukan tadi. Hai. Arahkan මොකක්ද කියනවා? කොහෙද ගියේ? අපේ ගෙදරින් තමයි මෙතන මෙතන ග්‍රවුන්ඩ් එක ගාඩ නේද ළඟ ඉඳන් මම මෙතනට. පාස්පෝර්ට් එක. ඉතින් ඔයා හොඳින් හිටියද මෙච්චර ගා? මම හොඳින් හිටියයි සමාස වෙලා ඇවිල්ලා තාමත් හෙනයක් ගහුවේ නැහැ ගහයි දන්නේ. මං අපින්ද නෑ කියන්නේ මිනිස්සු ගලන්න. අනේ තා. දැන් අද උනා එකයි. අනේ ඔයා එක දල්ලල්ලා හිටියේ මම බලනකම්. බර්ත්ඩේ gift එක. අපි guys ඇවිල්ලා තියෙන්නේ. අපි ඇතුළට යන්න තු ඉන්නවා මේ අපේ ඩ්‍රයිවර්ස්ලා දෙන්න නේද? Yes, oh my god. දෙනවා මේ තාම නැහැ. අපි දැන් මේ සල්ලි දියලා බලන්න වෙන්නේ ඒක තියෙනවා. අපි රස්ತೆ අද කරනවා.
කෝඩු මෙන්න තියෙනවා. හරිම ෂෝ. කෝඩුව මාරම පොඩ්ඩයි. ඉඳගෙන ඉන්නවද? ගායිස් ලංකාවේ මේවල ඇවිත්ගෙන යනවා. කවද ගියේ අපිද මේ පඩිවල ලොකු ඕම්බා මේක නගලා දැන් අපි එද්දි පාර හදලා දෙන්න තිබ්බේ අපෝ යන්නේ අලිකාන් නෑ તો આ කොහමද ලිෆ්ට් වල ඉන්නේ අන්නනේ අස්සලා බලාගෙන අපි අවුෙන් බේරෙන ආකාරය මෙච්චර අවුයි ඔයාලේ කුඩයක් විතර ගේන්න තිබ්බේ නෑනේ මට එච්චර ගේන්න තරම් උළුට ආවේ නෑ කොහම උළුවක් නැහැ අප මේ කුසයින්වත් බෑ බල පේනනේ ගයිස් මම දැන් ගත්ත එක බොරු දැන් මෙච්චරක් ඉවර කරා අම්මෝ අලුත්ම එක එයා චතු අරන් දුන්න එක අපි දැන් කන්නේ හරිම බෑරුණා ගඩුගුඩානේ බෑරුණා එහෙනම් අපි කාදාගෙන ඉන්නවා පේන්නද යාය පාරක් යන්න ඕන ඩොකියුමන්ට් එක ගන්න දැන් ඔක්කොම කරලා අපි දැන් කන්න යනවා ගයිස් මේ දවස් ටික කාල හොඳට මහත්තලා ඉන්නේ එහෙනම් ඔත් මහත්තලා චුට්ටා ඔයාලා ඉන්න තව චුට්ටක් ගෙට්ටු එක කමන්න මගේ බඩයි කවන්න කෙට්ටුම් කොහොමද කින් ඇවිල්ලා කෙට්ටුම් කියන ඔක්කොම කාලා නෝ මේ දැහැමි කිව්ව තැනට අපි ආවා ගයිස් මේ තියෙන්නේ හොඳයිද උතන කෑම හොඳ නැති වුණොත් ඉතින් ගයිස් මේකේ කැමරා නැතුනොත් අද දැහැමි තමා පේ කරන්නේ කොහමරි ගයිස් ඔය දැහැමි කිව්ව තැනින් අපි කන්න ගියා ගිහින් අපි ගත්තා මික්ස් නූඩල්ස් එකයි මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකයි ඩෙවල් එකකුයි ඊට පස්සේ අයිලා දෙන්න ඔරේ කරා පෙප්සි ලීටර් එකක් කට්ටියට බොන්න පුළුවන් හින්දා අපිට දෙන්න ගෙනලා දුන්නා බියර් ලීටර් එක ඊට පස්සේ අපි බැලුවා බියර් ඔරේ කරේ නැහැනේ කියලා ඊට පස්සේ ඒ අංකල්ට ඉතින් ඇහිලා නෑ වයසක කෙනෙක් හිටිය ඊට පස්සේ ඉතින් අපි කම්ප්ලේන්ට් කරන්න ගියෙත් නෑ පවුනේ ඒ හින්දා ඊට පස්සේ කිව්වා මේ අපිට පැක් කරලා දෙන්නම් ගෙදර අරන් යන්න කියලා මොකද එයාලට ආයෙක දාන්න බැරි හින්දා ඊට පස්සේ අපි ඔහොම එයාලා ඊට පස්සේ පෙප්සි ලීටර් එකකුත් ගෙනාවා ඊට පස්සේ කොහොම හරි ඉතින් එයාලා කිව්වනේ පැක් කරලා දෙන්න අරන් යන්න කියලා අපි ඉතින් හිටියා ඉතින් ගෙදර හරි අරන් යන්න පුළුවන් නේ ඊට පස්සේ එයාලා කිව්වනේ අපිට පැක් කරලා දෙන්නම් කියලා එහෙම ඉද්දි ඊට පස්සේ කිව්වා හරි කමක් නැහැ සර් මේ මම මැනේජර් එක්ක කතා කරා ඒක ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා ඊට පස්සේ කොහොම හරි ඉතින් පොඩක් මල බැලලා හිටියේ මොකද මේ නූඩල්ස් එකයි රයිස් එකත් ඉතින් එච්චරම රහට තිබ්බේ නැහැ ඒ හින්දා ඊට පස්සේ බිල් එක ගෙනත් දුන්නා ඔහොමම පේ කරා ගියා මම නිකන් කල්පනා කර ඉද්දි පොඩ්ඩක් මොකද මම තමයි මේ බැලුවේ ප්‍රයිසස් ඒවා මේවා එතකොට ගණන් වැඩි අර බියර් එකත් අපේ මේ බිල් එකට දාලා ඊට ඉතින් අපි ඔක්කොම ගෙවලා කොහොම හරි දැහැමි තැනකට එක්කන් ගියොත් හොම්මම මිලුරාන संताप तैवुलනම් මං වින්ද ජීවිතේ පින්තාරු හාදකම් තනිකලාදරේ හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින් හිම්මාන කවුළුවෙන් ඉගිලුණා ඔබ මගෙන් එදා සොඳුරු හිතක් වුණා කඳුළු ගණනේ සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රෑගණන් බලලා අවේලාවක පෑයුතරුවී පෑබැලුම් හින්දා තනි අතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ එහෙනම් ඔය විදිහට තමයි දවස් දෙකේ වනේ මම